අපි දැන් ඊළඟට යන්නේ සීරියා වලට. එහෙනම් සීරියා වලදී හම්බෙමු. guys පිටිපස්සෙන් පේන්නේ ඒක වෙනම සයිට් එකක් Infinity Maze කියලා Expo නිකන් Exo City එකක් කියලා තියෙන්නේ. ඒකේ තියෙන තනිකර නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ? අර ඔයගොල්ලෝ මොකද්ද මේකට කියන්නේ බා යානාවක් යනවා වගේ. ඒ ජපාන් කියන්නේ. යානාවක් යනවා වගේ පේන්නන්නේ. ඒකට තියෙන්නේ ඔන්න ඔය වගේ එකක් ඇතුළට යන්න තියෙන්නේ. ඒකට යන්න බෑ ගණන් ටිකට් එක වෙනම දිනම් 50ක් ඕන එකට එක්කෙනෙක්ට මේ ඔච්චර වේදම් කරන්න බලාගෙන ආවේ නෑනේ බජට් ට්‍රිප් එකක් බලාගෙන ආවේ දැන් ට්‍රිප් එක ඕවර් යන සීන් එකක් තියෙනවා අපි දැන් යන් ණයලා තමයි ගමන යන්න දී ඔව් අපි දැන් යන් තායිලන්ඩ් අපි බලන්නේ ලොල්ල වැඩි වෙමින් ඉන්නේ රන්වන කොල්ලෙක් යන්න ඕනේ නෑ ඉතින් තායිලන්ඩ් වලට යන් මේ ඉන්නේ කොරියා අපි දැන් ඔක්කොම කරගෙන ආවා කානිවල් එක තියෙන තැනට. කානිවල් එක කියන්නේ මේකේ ඇඩ්වෙන්චර්, එතකොට ඔය වීල් ගේම් ඔක්කොම ප්ලේ කරන්න තියෙන තැනට ආවේ. මේ තියෙන අපි එතනට ඇවිල්ලා වටපිටායම තියෙන තනිකර සෙල්ලම් කරන්න පොඩි අයට ඒ වගේම ලොකු අයට වයස් බෙදාවකින් තොරව එන්ජොයි කරන්න පුළුවන් තැනක් තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ ඉන්න පෙන්නන මොඩි බඩුවක්. ඔයගොල්ලෝ අත්දැකීම ගන්න ඕන නම් මෙතන එන්න වෙනවා අනිවාර්යයෙන්. එනවා මේ එනවා. අර උන්ගේ මූණ පෙන්නනවා අරගේ. අර. ඔක වාහන පුළා ඒ ගීමෝයාගේ මූණ වල මෙතන. මරු මාතල් කීයදන ගාන. බලමු. guys කිව්වනේ මෙතන එනවා නම් සල්ලි දෙන්න ඕනේ මේක ගේම් එකක් ප්ලේ කරන්න එක්කෙනෙක්ට ඩිඩාම් 70ක් එනවා. ඒ කියන්නේ
අපේ 4 දෙනාට 300ක් විතර යනවා. කොමින් ඔයගොල්ලෝ මෙතන මාර දේවල් තියෙන දැන් අර පිටිපස්සේ අර තියෙන්නේ හොල්මන් ගුහාව. මේ මිනිස්සු උඩටම ගිහිල්ලා ඕම් බිමට අතාරිනවා. ඒක. මෙතන මේම යනක් යනවා. අතන කතුරුන්චිල්ලාවක් තියෙනවා. The Lost City. ඒතකොට මෙතන ආකේඩ්. ඕගොල්ලෝට ජීවිතේ විනෝද වෙන්න පුළුවන් හැමදේම තියෙනවා. නැත්නම් යන්නේ. තියෙන්න ඕනේ එකම දේ මොනවද? සල්ලි. මානේ. සල්ලි ප්‍රශ්න නෑ යන්න පුළුවන්. ඒ වුණාට මේ වෙලාවේ මේ ඔක්කොම කරන්න අමාරුයි. ඒ හින්දා අපි ඉස්සරහට. ඒ කියන්නේ කොහොමද කියලා එන්ජොයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕනෙක් කෙනෙක් එන්න. අප්‍රේල් වෙනකම් විතරයි තියෙන්නේ. අප්‍රේල් වලදී මේගොල්ලෝ මේක වහනවා ග්ලෝබල් විලේජ් එක. ඔයගොල්ලෝ දන්නවද ග්ලෝබල් විලේජ් කියන එකේ තේරුම මොකක්ද කියලා? ඒ කියන්නේ රටවල් ගොඩක එකතුවක් තියෙන නගරයක්. නැත්තම් ගමක්. අපිට ගමක් කියන්න පුළුවන්. ඒක තමයි විලේජ් එක. ඒ කියන්නේ රටවල් සමූහයක එකතුවක්. ඒතකොට ඒ රටවල් වලට අදාළ ඒ රටවල් වල කල්චර් එක පෙන්වලා තියෙනවා. ඒ විශේෂිත භාණ්ඩ. එතකොට හැමදේම ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඒතකොට ගියාම තාම පාස්පෝර්ට් එක අපි සීල් කරා යන ගම අන්තිමට කියනවා පාස්පෝර්ට් එක සීල් කරලා ඉවරලා කොච්චර දුරට පාස්පෝර්ට් එක රටවල් අපි කම්ප්ලීට් කරාද කියලා. ඔක්කොම කම්ප්ලීට් කරන්න බලන්නේ. මොකද 12 වෙනි ධ්‍යානව දැන් වෙලාව 11යි කාලය වෙලාව. වෙලාව තියෙද්දක් නැහැ. යන්න පුළුවන් උපරිම රටවල් වලට යමු. අපකද ආයෙ එන්න දවසක් ආවොත් අනිවාර්යෙන් එවෙන්නේ නැහැ. ඒ හින්දා දැම්මම කරගන්න. මොකද අපි අන්තිම ෆ්ලයිට් එකකට දෙවි. ෆ්ලයිට් එකකට දෙවි. බොරු. ටැක්සි දින ඕන වෙලාවක ඔයගොල්ලෝ එනවනම් ලොකේෂන් එක දැනගන්න දාන්න දෙයක් නැහැ. Google එකේ දාලා බලන්න ග්ලෝබල් විලේජ් කියලා කෙලිම පෙන්නයි. විනාඩි 20ක ඉන්න දුර අනුව අපිට විනාඩි 20 25 ගියා ට්‍රැෆික් එක්ක. අපි යන් දැන් ජපාන් වලට. ජපාන් වලට කියලා බලමු. ඒ ඇතුළ කොහමද කියලා. කැමයක් ගත්තා, තව යාර රහ බලන්න ගත්තා. ජපනීස් සීන් එක. මොකක්ද නැහැ ජපනීස් මොකක්ද මේ නම දැන්? One Piece අම්මඩා. One Piece මේදී? One Piece හදිගියා බිස්ටේක සලියත්. මොකද? One Piece හදිගියාස් ජීවස්. හරි. මේක තමයි මේ කැම එකේ නම. තන්දූරි මසාලා. ස්පයිස් ඉල්ල ගත්තේ බලමු කමු ගිහිල්ලා. මේ මොන වගේ රහද කියලා. අවුලන්නේ රස හොඳයි. පොඩ්ඩක් ස්පයිසි කිව්වට සුදර වගේ තියෙන්නේ. ලොකුවට ස්පයිසි නැහැ. එච්චරයි කියන්නේ. ඊළඟට යන්න තියෙනවා මම ඉස්සර අපිට ඉස්සරහින් තියෙනවා පොඩි දෙයක් පෙන්නන්න. මෙයා මේ ලයිව් චිත්‍රාන් දිනවා පෝට්‍රේට්. එතකොට ගාන එක්කෙනෙක්ට එක චිත්‍රයකට කීයද? 200. යාම. තනියකට 100යි පෝට්‍රේට් රියල් එකට 200. මේ තනියකට 100යි පෝට්‍රේට් එකට 200යි. හිටියා වගේ මන් දිනවා මාත්‍ය 200යි. එයා ඉස්සරහින් තියෙන ලෝඩ් ඔෆ් ඒෂියා. ඉස්සර ලංකාවේ කෝට් තිබිලා තියෙන්නේ. ලංකාවේ මේ ෆුඩ් කවුන්ටර් නම්මන ඔක්කොම තිබිලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ තමයි අතන ශ්‍රී ලංකාව හැදුවා පස්සේ එයා පැත්තට ගිහිල්ලා තියෙන්නේ. අපි ඔකට යන්නත් ඕනේ. ඇමරිකන්ස් යන්න තියෙනවා. තව රටවල් ටිකක් අර පැත්තේ තියෙනවා. පැරිස් තියෙනවා අර පැත්තේ. අපි යන්න ඉස්සරහට. ඉස්සරහට ගිහිල්ලා මේ හම්බෙමු.
ගයිස් අපි දැන් ඉන්නේ ඇෆ්‍රිකාවල. මේ කියන්නේ ඇෆ්‍රිකා කියන පැත්තේ ඔයගොල්ලෝ පේනවා ඒගොල්ලෝගේ ලංකාවට සමාන වූ දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මම දැකපු ගොඩක් දේවල් වල ඇෆ්‍රිකා පැත්තේ තියෙන ගොඩක් දේවල්. හවුද? කවුද හරි? ටයර්. එන්ඩි අනගා. yes please. රැවුල ගන්න කොලට දැක් හම්බෙලා. මේ තියෙන්නේ ඒ ෂොප් එක ටූබර් ෂොප් කියලා කියන්නේ. ඒකේ එක තැන්වල ගන්න රැවුලට ස්කින් එකට පට්ට සුවඳයි. ඔය අරබික් එකේ ගන්න ගොඩක් ඒවා. දැන් අපි ආවා. තියෙන්නේ ස්පයිසස් තියෙන්නේ. දෙක ස්පයිසස්. දැන් එම්බිව සර්ව් වෙනවා. හැමෝටම try කරන්න පුළුවන්. Sir? Can I try? පාට සරයි. කුසරක් නැත්තේ නෑ රහයි. මේකනු කොබෙලි. ලංකා කොච්චේ වයි? The black mamba taste is very nice. පට්ටම spicy. කන්න බෑ පට්ට සරයි. මරුම ලංකාවේ කොච්චර හා ඔක්කොම එන්නේ සුපිරි. කියන්නේ මෙහෙම මේ ඇෆ්‍රිකන් කන්ට්‍රි වල තියෙන කල්චර් එකයි ඒගොල්ලෝ දෙන ස්පයිස් එකයි. ඒගොල්ලෝ දෙන ස්වීට් ಜಾති ඒගොල්ලෝ කැම ಜಾති ගොඩක් තියෙන මෙහෙ. මේ තියෙන ගොඩක් රටවල දැක්කේ නැති දෙයක් මේ රටවල මේ රටේ කියන ආවට පස්සේ දැක්කා. ඒ කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝට තාපු ගම් පේනවා ඒගොල්ලෝගේ කල්චර් එක ඒ වගේ මේගොල්ලෝගේ ෂොප් එහෙම මාර ගොඩක් තියෙනවා මෙතන. ඉන්නේ වෙන මිනිස්සු නෙමෙයි. අපි ඉවරයි අයියේ. මාර දෙවිල්ල. නේද? අනික ඉන්නේ වෙන මිනිස්සු නෙමෙයි. ඇෆ්‍රිකන් අයම ඉන්නේ ගොඩක්. ගොඩක් බල්ල හැමතැනම ඉන්නේ ඇෆ්‍රිකන් අය විතරයි. වෙන කවුරුත් නැහැ. ඒ කියන්නේ අපි ලංකාවේකට ගියාම අපිට ලංකාවේ සෙට් වෙන්නේ මේ එන ඇමරිකන් යන. මේ ලංකාවේකට ගියාට පස්සේ ලංකාවේ එකේ හිටියේ ඉන්දියන් අයයි, බංග්ලාදේශ අයයි, පාකිස්තාන අයයි මික්ස් වෙච්ච දෙයක්. ඒතර මේකේ හිටියේ තනිකරම ඇෆ්‍රිකන් අය. වෙන කාටවත් දීලා නැහැ. ඒගොල්ලෝගේ දේ ඒගොල්ලෝම පවත්වන ඒගොල්ලෝ මිනිස්සුන්ට ප්‍රදර්ශන. අතන ඒක නෑ ඒක තමයි වෙන්න ඕනේ. ඒතකොටනේ රටකින් මිනිස්සෙක් දැන් මේ රටකට ඇවිල්ලා මේ රටක තියෙන මේ වගේ ග්ලෝබල් විලේජ් එකකට එන්නේ. ඒ රට ගැන මිනිස්සු දැනගන්න. ඒ රටේ තියෙන සමහර විශේෂිත දේවල් මොකක් හරි දැනගන්න. දැන් එහෙම තියෙද්දි වෙන රටවල මිනිස්සු ඇවිල්ලා අපේ රටේ දේවල් පෙන්වන්න ගත්තාම ඒගොල්ලෝ පෙන්වන්නේ අපේ රටේ දේවල් නෙමෙයි. ඒගොල්ලෝ පෙන්වන්න ගන්නේ ඒගොල්ලෝගේ තියෙන කල්චර් මොකක් හරි අපේ රට ඇතුලේ. ඒක හරියන්නේ නැහැ. ඒ හින්දා පොඩක් එතනට දෙන්න ඕනේ. අපි හිතනවා ඉස්සරහට ලංකාවේ කට්ටිය වැඩි වෙයි කියලා හිතන් වල බලමු. අපි දැන් ඊළඟ රටට යනවා. මේක වගේ රට නෙමෙයි. වාහන වර time and time හරියටම 12ටම ඇහුවා පාස්පෝර්ට් එකේ ගොඩක් රටවල් කම්ප්ලීට් කරගත්තා අපේ ටිකකට යන්න බැරුණා ජෝර්දාන් ඇෆ්ගනිස්තාන් පැරිස් ඒත් ඉන්දියා යන්නත් බැරි වුණා ඉන්දියාව තමයි මේකේ තියෙන ලොකුම එක තියෙන්නේ ඉන්දියා ටුවර් එක ඔව් ඉන්දියාවේකට තමයි මේකේ තියෙන ලොකුම එක තියෙන්නේ ඒත් ඒකටත් යන්න බැරි වුණා දැන් අපිට ඉතුරුලා තියෙන්නේ පේනවනේ ලයිට් උත් වහලා කළු රැඩි එකක් දැන් මේකෙන් එළියට යන ඔක්කොම මිනිස්සු වැඩට ඒකේ කෝඩ් හැමදේම කරපු මිනිස්සුයි ඉන්න ආපු මිනිස්සුයි බලන්න ඔක්කොම එළියට යනවා මේ ටයිම් එකේ. දැන් මේ අපි මේ කාලා තියෙන්නේ මේ අපිට දැන් මේ තිබහයි මාර විදිහට මොන හරි බොන්න දෙයක් අපි මේ හොයන්නේ. මේ අපි යන් ඉස්සරහට තව ටිකක් මොකද ෆීමේල් ටොයිලට්. මම හිතුවා ඒකත් යන තරම්. අපි දැන් ග්ලෝබල් විලේජ් එකේ අවසානයේ ඉන්නේ. තව දවසක් යමු ඉතුරු රටවල් ටික බලන්න. පුළුවන් ටික ඔක්කොම කවර් කරගත්තා. හැමදේම කවර් කරගන්න බැරි වුණා. අපි යන් ඉස්සරහට මෙතනින් එළියට යනවා මොකද සෙනග වැඩි දැන්. ඕගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ස් එකක් කොච්චරද කියලා. මේ පෙරහැරක් මේ කතරගම පෙරහැරිය වල වගේ තමයි. ඔව් හරියටම හරි. ඒ වගේ සීන් එකක් තියෙන වෙනවනේ. ඔය දෙන ග්ලෝබල් විලේජ් එකේ එක්සිට් එක. මේ අපි යන් අතන ප්‍රොඩියුස් කරලා තියෙනවා මොනවා හරි බොන්න ඕන 30යි. අපි බොන ගමන් හම්බ වෙනවා.
එහෙනම් මගේ පුංචි යාළුවනේ ඔන්නෝම අද අපේ ග්ලෝබල් විලේජ් ටුවර් එක ඉවරුනේ. දැන් ඉතින් මෙතනින් සමාප්ත කරලා 12:10 වෙලාව අපි යන්න ඕනේ එළියට ටැක්සියක් අරගෙන. බජට් එක කීයක් ගියාද කියලා දැනට කීයක් ගියාද කියලා මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ කීයද කියලා බලන්න. එතනින් ගියාම කලින් වීඩියෝ බලන්න නැත්නම් මෙතන ලින්ක් එක දාන්න ඒකත් බලන්න. ඔයගොල්ලෝ තියෙන ග්ලෝබල් විලේජ් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න අපි වගේම. එහෙනම් අපි යනවා අනිත් ඉතුරු දවස් ටික ඉතුරු රටවල් ටිකට යන්න වෙන දවසක් අපි එන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ජය වේවා අපි මෙතනින් වීඩියෝ ඉවර කරනවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. හැමෝටම සන්න ජය වේවා. මතක වුණා. channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න, share කරන්න. යාළුවා. අනිවාර්යයෙන් මතක් කරලා. ජය වේවා.